විල්ලුද පුංචි දෙපා කළු කරගන්න එපා අව්වට යන්න එපා දහවලේ අවලස්සන වේවි සිරියාවි අයිබෝවන් කියාවරා යාළුවනේ ඉතින් තවත් වීඩියෝ එකකින් අපි ඔයාලත් එක්ක අද එකතු වෙන්නේ ටවුපෝ වල ඉඳන්. මේකත් ටවුපෝ වල තියෙන ප්‍රධාන සංචාරක ස්ථාන වලින් එකක් Craters of the Moon. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ හඳට. හඳේ ආවට බලන්න ඉස්සරහට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. කුඩේ ගැන වැඩි හිතන්න එපා. මේ මෙතනට ආවට පස්සේ වහින්න ගත්තා. දැන් මේ කරන්න දෙයක් නැහැ යනවා. දෙන්න කුඩේ ඇස්සෙම මෙතන යද්දි ටිකට් ගන්න ඕනේ. මේ තියෙන ටිකට් ප්‍රයිසස් adult 10යි. Hey, hello. So can I have 2 adult tickets? Yeah. No problem. If you need ponchos, we have them. Starting to rain a bit more. But if you want, we sell umbrellas as well. Like, is it the same price? It's a Everything? bit more narrow. Yeah, they are. Yeah, it's like you did. Yes, no. Yeah. Raincoat එක. It'll be 24.90. Yeah. That is So while you've got your phone, just take a photo of the map so you have a copy of it with the emergency numbers here. Okay, so the main track, guys, the red loop takes about 45 minutes. okay. If you want to climb up to the lookout, I know it's not the best of days, so see how you go. It's an extra 15 minutes, okay? In the middle, I always recommend that climb because that's where our most active steam vents is located, and it's your responsibility to stay on the track by yourself. Okay, grounds are hot and unstable. Toilets you'll find just at the back of the building. Thank you. Thank you so much. Ganda. Hi. හරිම ලස්සන පරිසරයක් තියෙන ප්‍රශ්නේ තියෙන්නේ වහිනවා. මං කිව්වේ මේක මේ ගිනිකල් සීන් එකක් තියෙනවා. fire beneath our feet. කරාපිටි. බලාගෙන ලෙසනවලු. ඉස්සෙල්ලා එද්දි තමා මේ ස්ටීම් මාරු දිහා මේ පොළොවත් මාරු විදිහට රස්නේ දැනනවා කකුල් දෙකට වට දැනෙනවද නාදුරන සත්වෙක් ඉස්සරහින් ඇදෙනවා හිට්ටවා ලෝකදී නෙවෙයි ස්ටීම් එක තියෙන්නේ මේ මෙතන දුම වෙනවට මේ පේනවද නෑ නෙවෙයි කුඩේකොත් තියලාගෙන මේ ස්ටීම් බලලා මහ වැස්සේ ස්ටීම් එක බලනවා මහ වැස්සේ එයාලා පාත් එකෙන් පිට ගියොත් වල්කෙන් බාර ගන්න නැහැ කියලා කිව්ව මතකද මෙතන තමයි ස්ටීම් එක වැඩිපුරම තියෙනවා කියලා කිව්වේ එයාලා නෑ ඒ කියන්නේ මේ හරිය තමයි ගොඩක්ම ඇක්ටිව් තියෙනවා කියලා කිව්වේ මේ ගොඩක් ඉන්නේ මේක Craters cracks.
All the crates here expect some small collapse pits are the results of hydrothermal eruptions. ඊනොත් මට නම් හිතෙන්නේ අපාය කියලා මම යන්නේ. කවුද දන්නේ පොළොව පලාගෙන යන්න බලන් ඉන්නවද කියලා. මේ කෙලිම පොළොවෙන් දුම දාන්නේ මේ. කෙලිම මේකට තියෙන අපාය යම්ම පල්ලට ටටා බයි කියන හිල්ලෝ. සල්ප ගඳ ඉන්නවා. ගිනි කඳුනේ මේ ඔක්කොම මේ කියන්නේ ගිනි කඳු පිපිරීම් වලින් හැදිච්ච දේවල් කියලා තමයි අරගෙන තිබ්බේ ක්‍රේට්ස් හැදිච්ච ඒවා. ගිනි කඳු ගාවට අරන් ආපු ගිනි කන්දක් මේ ඉන්නේ. අයිෂ් කොහොමද මේ ගිනි කන්ද? මේ ගිනි කඳු ඔක්කොම පරාදයි මේ ගිනි කන්දට. ඉතින් දරුණු වර්ෂාපතනයකට පස්සේ අහස පොඩ්ඩක් පැහැදිලිව දකින්න ගම අපේ වයිෆ් කි මොනක් පොඩ්ඩක් කළු වෙලා තියෙන්නේ. ඒ මොකද මේ පොඩි ප්‍රශ්නාවක් වුණා. ෆොටෝ ටික ගන්න බැරි වුණා කියලා මල පැනලා ඉන්නේ. එහෙනම් අද වීඩියෝ එකෙන් අපි ගිහිල්ලා එන්න. මේව තමයි අපි බලන්න ආවේ. එහෙනම් තවත් මේ වගේ travel video එකකින් හම්බ වෙනවා. ඔයාලට ජය වේවා.